යුක්‍රේන හමුදා සොල්දාදුවන් රුසියාවේ කර්ස්ක් සහ බෙල්ගොරොද් ප්‍රදේශවල සිටින බවට යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කී ප්‍රසිද්ධියේ පිළිගෙන තිබෙනවා. සතුරු භූමියේ දේශසීමා ප්‍රදේශවල ක්‍රියාකාරී මෙහෙයුම් දිගටම කරගෙන යන බවත් එය නියත වශයෙන්ම යුක්ති සහගත බවයි ඔහු පවසා ඇත්තේ. යුක්‍රේනය වෙනුවෙන් සටන් කරන සෑම කෙනෙකු ගැනම ආඩම්බර වන බවත් රුසියානු දේශසීමාවල සිටින යුක්‍රේන හමුදා සොල්දාදුවන්ට ස්තුති කරන බවද ඔහු පවසා තිබෙනවා. පසුගිය සතියන්තයේදී එක්සතු ජනපදයේ මැද පෙරදිග හා දකුණු ප්‍රදේශවල ප්‍රාන්ත කිහිපයක් හරහා ප්‍රබල සුළකුණාටු හා ටොනේඩෝ හමා ගියා. ඒ හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 22 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දැඩි වර්ෂාව නිසා ගංවතුර තත්ත්වයක්ද හටගෙන තිබෙනවා. ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රතිචක්‍රීකරණ කම්හලක විශාල ගින්නක් හටගෙන තිබෙනවා. ඉන් කිසිවෙකුටවත් හානියක් සිදු වී නැහැ. ගින්න පාලනය සඳහා ගිනි නිවන රථ 60ක් සහ ගිනි නිවන බටයන් 200 දෙනෙකු පමණ යොදවා තිබෙනවා. මෙම ප්‍රතිචක්‍රීකරණ කම්හල පැරිසියේ ප්‍රධාන අධිකරණ සංකීර්ණයට යාපතව පිහිටා ඇති බවද විදෙස් මාධ්‍යයේ සඳහන්. ගින්න හටගන්නා විට ඒ තුළ සේවකයන් 31 දෙනෙකු සිට ඇති අතර ගොඩනැගිල්ලේ පහත මාලයේ ගින්න හටගෙන තිබෙනවා. ඉන්දුනීසියාවේ බටහිර අචේ පළාතේ රිච්ටර් මාපක ඒකක 5.9ක භූකම්පනයක් හටගෙන තිබෙනවා. එරට වේලාවෙන් අලුයම 2:42ට සිමියුලු රීජන්සිහි සිනාපැං නගරයේ සිට කිලෝමීටර් 62ක් ගිනිකොන දෙසින් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 30ක් පහළින් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.